සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ අතීත විස්තරයක් වදාලා. මහණෙනි, නැවක ගිය මිනිසෙක් නැවක මිනිසු නැවේ යනකොට වෙළඳාමේ නැව කැඩුනා. එක මිනිසෙක් ලෑල්ලක පාවෙලා දූපතකට ආවා. ඒ දූපතේ අලකොළ ගෙඩි කාලා ඇඳුමක් වත් නැතුව හිටපු කෙනා නිකන් ඉන්න ගමන් භාවනාවෙන් වගේ හිටියා. මෙයාට මුහුදු වැසි නාගරාජේ පැහැදුනා තාපසෙක් කියලා. සාමාන්‍ය නාග උග්‍ර ප්‍රතිපදාවට පහදිනවා. මොකක් හරි තාපස ක්‍රම වලට පහදිනවා. ඉතින් මෙයා හැමදාම ඇවිල්ලා ණයා ටිකක් වෙලා ඉඳලා හොයිස පාත් කරලා පෙනී පුප්පලා වන්දනා කරලා යනවා. ගුරුලෙකුත් එනවා. ගුරුලත් පැහැදෙනවා. දැන් ඔන්න ණයත් එනවා තාපසයට උපස්ථානෙට ගුරුලත් එනවා. ගුරුලත් අර තාපසයට විශ්වාසයි. ණයත් විශ්වාසයි. ගුරුලා දවසක් කිව්වා තාපසතුමනි අනේ මට ප්‍රශ්නයක් තියෙනවා මේක විසඳලා දෙන්නකෝ. මොකද්ද කියලා ඇහුවා. ඔබ වහන්සේට අර වඳින්න දෙන ණය ඔය නාගයා ගොදුරු කරගන්න මං ගොඩක් කාලෙක ඉඳලා බලා ඉන්නවා මට ඒ ණය අල්ලන්න බෑනේ. ඔය ණය අල්ලන්න බැරි හේතුව ඔබ වහන්සේ අහලා කියන්නකෝ මට. හා මං කියන්නම් කිව්වා. ඊට පස්සේ ණය ආවා. ණය ආවට පස්සේ ටිකක් වෙලා ඉඳලා තාපසතුමා කියනවා නාගරාජය ඔබ ගුරුලන්ට අල්ලන්න බැරි ඇයි? අනේ තාපසතුමනි ඕක නන රහසක්. ඕ අපි කතා නොකරමු. හරි හරි මං දැන් යනවා කියලා ගියා. කිව්වේ නෑ. දෙවෙනි දවසෙත් ඇහුවා. තුන්වෙනි දවසෙත් පොරොන්දු වුණා. හරි හරි මං ওই රහස රකින්නවා. මට ඔක කියන්නකෝ ණය අල්ලන්න බැරි හේතුව කියලා. ඊට පස්සේ කො එනම් කාටවත් කියන්න එපා. මේක අපේ ජීවිත තර්ජනයක්. අපි තුන් දෙනාගෙන් පිට කාට හරි මේ වචනේ ගියොත් අපි ඉවරයි. කියලා ඒ ණය අල්ලන්න බැරි හේතුව කිව්වා. ඔන්න රහස දැනගත්තා. කවුද ගුරුල්ලා ආවට පස්සේ ගුරුල්ලාට රහස කිව්වා. ඊට පස්සේ ඉදාම නාගයා තාපසතුමා ගාවට එනකොට ගුරුල්ලා හැංගිලා ඉඳලා ඇල්ලුවා. අල්ලගෙන යද්දී මෙතෙක් අල්ලන්න බැරි වුණා. ගුරු එනාගේ රහස නොකියපු නිසා අද ඇල්ලුවා. ගුරුලා යන ගමන්ම කිව්වා උඹගේ විනාශය උඹගේ කටින්ම පිටත් වුණා. මං උඹ අද ගොදුරු කරනවා කියලා. එතකොට නාගයා කිව්වා මටම සාප වේවා. නාගයන්ගේ රැකිය යුතු රහස මම විශ්වාසයෙන් කිව්වා මටමයි වැරදුනේ කියලා. ගුරුලාට හිතේ තිබ කෝපේ නැති වුණා. නාගයාව අත්හැරියා. නාගයා කෙලින්ම ආවා තාපසයා ළඟට. ඒ නාගයා එනකොටම ගුරුලාට හිතුණා කියනවා අද තාපසයා ඉවරයි කියලා. බලන්න අය මොනවත් උන තැන කවුරුත් නැහැ. ඊට පස්සේ තාපසයා ළඟට ඇවිල්ලා ණයා පෙනේ පුප්පලා කිව්වා උඹ මගේ විශ්වාසෙ බින්දා. තවත් කෙනෙකුට නොකියයි කියන විශ්වාසයෙන් මම නාග රහස ඔබට කිව්වා. ඔබේ විශ්වාසෙ බින්දා. මම විශ්වාස කරලයි ඔබට රහස කිව්වේ සත්‍යයි. ඔබ විශ්වාසය කැඩුවා. ඒ සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් ඔබගේ හිස හත් කඩකට පැලේවා කිව්වා. හිස හත් කඩකට පැලිලා පොළොව දෙබෑ කරගෙන නිරේට ගියා කියන තාපසයා. විශ්වාසය කැඩීම එච්චර පාපයක්.